අපි අදාව ඉතින් අපි කිව්වා ළඟදී වීඩියෝ ගෙන කියලා ඔන්න ඉතින් අරන් ආවා අපි දැන් මේ දොළ දිගේ ගිහිල්ලා මේ කලාවක් තියෙන පට්ට කලාවක් ඉතින් අපි දොළ දිගේ ගිහිල්ලා මාළුවෙක් අල්ලලා මාළුවෙ පුච්චලා කෑමක් කාලා ගිනිමැලයක් ගහලා ඉතින් ගැම්මට තමයි යන්නේ අපේ ඉන්න ගිම්මාන් කොහොමද හොඳයි එනා මේ ගිදව ඉන්නා අපි ඉතින් ගොනා තමයි මේ ගොනා ගයින්නේ අපි ඉස්සෙල්ලාම පෙරමුණට දෙන අපි විදව්ව පෙරමුණට දාලා ඊට පස්සේ ගිම්මන් යනවා ඊට පස්සේ මං යනවා යා පේරානේ ගයිස් පට්ට කලාවක් තියෙන්නේ මේ පේරානේ අම්මට සිරිවෙන්න කලාවක් තියෙන්නේ ඔබ ඉතින් මං යන කම්බලේ යන්න එපා ඉම්මංගල්ලා අපි යාළුවනේ අපි තැනක් හොයාගන්න ඕනේ අපේ වැඩේ කරන්න ඉස්සරහා තැනක් තියෙනවා අපි එතන හොඳයිද කියලා බලමු එතන ඉස්සරහා තැනක් තිබ්බොත් නම් හොඳයි අම්මට සිරිවෙන්න යලාව මෙතන අරුන් දෙන්න යනවා අම්මට සිරිවෙන්න මට යන්න බෑ ඒ තරමට වේගෙන් උන් දෙන්න ස්පෝර්ට් කරනවා රමයව කරනවා ඉතින් මට ඕක මං ඕක කරන්නේ නැහැ ඉතින් මම මොකද කාවද ඉන්නේ අරුන් යනවා ඉත බලන්න ඉස්සරහා තැනක් තියෙද කියලා හොඳ තැන අම්මට අපි ඉන්න මං යනකම් අපි සුපිරි ගමන කරනවා අද මේ යන්නේ බලන්න ඉස්සරහා පොඩි තැනක් තියෙනවලු යාළුවනේ අපි ඉස්සරහා පොඩි තැනක් තියෙනවලු අපි එතන පොඩ්ඩක් බලමු අඩෝ යාළුවනේ ඉස්සරහා යනවා අපි එතනට හරි අපි ඔයාලා කිව්වට අපි වැටුණා හරි අපි ඉස්සරහට අඩෝ යාළුවනේ ඉස්සරහා තැනක් තියෙනවා ඔයාලා බේරවද නැහැ යාළුවනේ ඔයාලා බේරාදි බිලිපිට තියලා යාළුවනේ බේරානේ තර බේරානේ යාළුවනේ තර අපි අද මාල් වලන්න යාවේ ගිනිමැලක් ගහන්න ඕනේ දැන් කට්ටිය දැන් ගිනිමැලක් ගහන්න ඕනේ මුන් දන්නවා ගිනිමැල ගහන්න මං එතකන් නිකන් ඉන්නවා ඔයන් හාගනි කොහෙන් හරි ගිහලා අපි යාළුවනේ පොල් කොළ තුට්ටක් අරගෙන හැබැයි කෙතයි අද වැහැලා තියෙන්නේ මාල්දෙන්න කල්ලගෙන ඉන්නේ මාළු දෙන්න කල්ලන්න කලින් මේ ගිනිමැලක් ගහන්න ඔය එන මාළු දෙන්න කල්ලමි අම්මට සිරි යමක් ගෙනාදීද යමක් ගෙනල්ලා යමක් ගෙනල්ලා නෑ ගැම්මට ඇඩේ වලකව ගයිස් නෑ ගිම්මාඩේන අපි අල්ලමු ඔන්න අපි ගයිස් සයිල් වලනවා බිලි කොකලා තියන්නේ බේරාදී දැන් අහුණා නෑ බං අහුවෙන්නේ නෑ එහෙම අපිට කියන්න බෑ කොයි වෙලේ අහුවේද කියලා අම්මට සිරිවෙන්න අහුව තමයි හොඳ මොනවද දැම්මේ හොඳ හාරසෝලු අම්මට සිරිවෙන්න දාලා මූ හැම බසු හරෙන් ගිම්මානේ අහුවේද බං අහුවේද බලමු කොහමද අහුන්නේ නැතෝ අහුන්නත් ඉතින් මම මොකක් හරි කරන්න බැරි අපිට අනේ යාළුවනේ දැන් මම මොකක් කරන්නේ නේ තාම අහුුනේ නැහැ යාළුවනේ මේ තාම අහුන්නේ අපි පොඩ්ඩක් බලමු අපි මේ පොල් කොළ ටිකක් අරන් ආවා යාළුවනේ මේ ගිනිමැල ගහගන්න අද ගාල්ලා අර මේ ඔක්කොම තෙතයි එහෙනම් මේ ආරු මේ ගිනිමැලයක් එහෙම ගහ ගන්න මං ගිනිපැක් ටිකකුත් ගෙනාවා බොරු කියන්න එපා ගිම්මාන් බොරු කියන්න එපා මූ බොරුමයි කියන්නේ කිව්වොත් තනි කර බොරු කියන්නේ අඩෝ යාළුවනේ අවුලා දෙනවා බලා තියන්න මේ අපේ දොලේ ඉන්න සුපිරි සාලේ පැටිය තමයි මේ ඉන්නේ අපේ දොලේ ඉන්න මාළු සයිස් සාලේ පැටියෙක්ද තල් කොස්සෙක්ද බං සාල පැටිය තල කොස්සෙන්නේ ඒ තල් කොස්සෙක්ද බං ඒ මඩද බං ඊයා බං මඩද මන්ද බං නෑ බං උන්ගේ පෙන්නන්න ඔබ පෙන්න තාලෙක කම බං අමුෙන්ද මේ ඉන්නේ අපේ අලේ ඉන්න මාළු සයිස් අයහම ඕක තියෙනවා තාලෙක කල්ල කොදලා මාළු බං යාළුවනේ මේ තල් කොස්සෙක්ද සාලේද දන්නේ නැහැ මොක්කුද දන්නේ නැහැ එල්ලුවා මේ වගේ මාළු තමයි අපේ දොලවල් වල ඉන්නේ ඉතින් ගැම්මට ඒලානේ කොහොමද කියලා මාළුවා අපි ඒක මෙතනින් තියනවා අපි තව මාළු කල්ලන්න යන්නේ ඒක කවුද අල්ලන්නේ ඔයාද ගිම්මාන්ද සුබ මොහොතින් ආයෙන විදව්වටම දෙමු අල්ලන්න අපි ඕක කොයි වෙලාවට හොඳට අල්ලගෙන මුන් දෙන්න රවුන්ඩ් වෙලා ආවේ මුන් දෙන්න මාළු අල්ලන්න රවුන්ඩ් වෙනවා මුන් දෙන්න මාළු අල්ලන්න රවුන්ඩ් වෙනවා මේ පේනවද මේ මුන් දෙන්න පාටට රවුන්ඩ් වෙනවා මුන් දෙන්න කොයි වෙලාවට රවුන්ඩ් එකේ ඉවර යන්නේ අඩෝ පැත්ත වෙනස් වෙලානේ සක බුන් වෙනවනේ ආයි අම්මට සිරි සක මේ පොඩ්ඩක් ඉඳා අඩෝ එම දාන්න බැරි වුණා නේද යාළුවනේ මුගේ ගොම් වල කියන්නේ ඔන්න ඕකට තමයි හැම දාන්න ඕනද කියලා
මුන් නම් ඔක්කොල මන්ද යාළුවනේ. කාට කියන්නද මුන්ගේ වැඩ? යාළුවනේ අපි වඩා අර ගිහිපැත්ත අපපැත්තට ගිහිල්ලා බලමු. මේ පේනවනේ පට්ට කැලෑවක් තියෙන්නේ. පට්ට කැලෑවක් තියෙන්නේ මේ පැත්තේ. අරුන් තාම මාළුවෙක් නම් අල්ලගන්න බැරිව. ඔන්න බලන්න දෙවෙනි මාළුව අල්ලන්න බෑ උන්ට නම්. මන්ට 100,000. මුන් දෙන්න ගොම් වලට මොකුත් වෙන්නේ නැහැ. මේ මූ ඊට එක් පළේනිය මේ ගොනා පළේනිය. පලයන් යන්න. මේ මූ පළේනිය. මේ පළේනි ගොනා. අරු දෙවෙනි ගොනා. මම තුන්වෙනි ගොනා. මම චුට්ටක්යි බුද්ධිමත්. ඒ හින්දා මම තුන්වෙනි ගොනා. ඒ විදව දැම්මද? යාළුවනේ ආයා දාලා තියන්නේ විදව්ව. බලමු. බලමු අද අපිට හම්බෙයිද කියලා මාළුවෙක්. අපි මන්නම් කියන්නේ අහුවෙන්න එපා කියලා. බෑ මාළු වෙන්නේ නැහැ බා. අවුන්නේ නැහැ තාම. යාළුවනේ තාම නම් අහු වෙලා නැහැ අපිට. යනකොල්ලෝ. අනේ බම් මොකද්ද බම් මට මේ ඉන්න බෑ බම් මාළුවෙක් දකින්න ඕනේ තව. ඔය හරගනි. බැලුවද? තාම දාගෙන ඉන්නේ. තොට මම අවුනා තව මාළුවෙක් අවුනා. අඩෝ ඉතින් සුපිරි. මම මාළුවෙක් ඇල්ලුණා. යාළුවනේ ගැම්මක් ඉතින් අපි ඉතින් තව මාළුවෙක් අහු කරලා පෙන්නහම් මාළුවා. මේ ඉන්න දෙකම මේ වඩු දෙකම මේ. අඩෝ අඩුගේ පාට වෙනස් බම්. යාළුවනේ මේ මුගේ පාට වෙනස් නේ. මේ යාළුවනේ මේ බලන්නකො මේ මුකුද කියලා කියන්න පුළුවන්. ඒ තේන. අපි හරි එන අපි මේ දෙක අපි ඉතින් මුන් දෙන්නා මෙන්න මේ පැත්තකින් තියලා අපි ගිනි මැලයක් ගහගන්න ඕනේ. ගිනි මැලයක් ගහන්න. එහෙනම් දැන් ගිනි මැලයක් ගන්න තමයි ආදන්නේ මන් නිකන් ඉන්න මුන් දෙන්න තමයි ගහන්නේ. අනේ මේ අයි යාලා අයි මේ මොකද්ද කියන්නේ උගලෙන් තමයි ගහන්නේ. ඒ ගලේ ගහන්න බෑනේ උඹට පේන්නේ නැද්ද වතුර කියලා. කොහොමද ගහන්න ඕනේ. යාලා ගොල්ලන්ට කිව්වා අපි ගහන්න කියලා අපි පාඩු ඉන්න ඕනේ. යාළුවනේ මුවේ මොකද්ද කියන්නේ මේවා මේ මුන් දෙන්න දැන් කියලා. ආන් අරු වතුර ගහනවා. මොකද්ද කියන්නේ? මේ බලහන් ඕන් වතුර මේ පළයන් අරු ගිනි මැලයක් ගහන්න හදන්නේ අපි පොල් කොළ ටිකක් අරන් ආවා යාළුවනේ. අද මොකද වැහැලා ගෙදර තිබ්බ අම්මගේ පොල් කොළ ටිකක් තමයි උස්සන් ආවේ අද. ඉතින් මම මොකක් ගන්න ඕගොල්ලෝ ගහන්නේ. යාළුවනේ මුන් තාම අවුලනවා මේ. පේනවා. අවුලවන්න තව මේව ටික හදනවා. මේවන නිකන් අර කොන වැඩ. මං ගොනා ෆෝන් එක අල්ලන් ඉන්න. ගොනෙක් එන්න එපා. අපි උටම දෙමුකෝ යාළුවනේ මං තමයි ගැම්මට අවුලන්න හදන්නේ. මං මේ දවස්වල ගැම්මට ගින්දර අවුල් වල ගැම්මට වැඩ කෑලි දාන එකෙන් පල්ලේ යන්න මචං බොක. යාළුවනේ මේ අරයා ගියා තව මොන හරි හොයාගන්න මේ පොල් කොළ ටිකක් එහෙම හොයන් ඉතින් අපි දැන් මේක අවුලවන්න බලන්නේ මේ තෙතම තෙතයි යාළුවනේ. නැති මේ තෙතම තෙතයි අද දවසම බහලා තියෙන්නේ. හරි ඔක්කොම ටික ගියා. ඔක්කොම කියන්නේ එකයි යන වතුරට යනවා මේ. ගිනි පෙට්ටිය යාළුවනේ මං ගිනි පෙට්ටියක් ගෙනාවා. ඒකෙන් අවුලව. කොහමද සක්පෙදින් දීපි කිව්වා? අපි ගිම්මාන්ටම කියමු අවුලවන්න කියලා. ගිම්මාන අවුලව. දැන් ගිම්මාන් තමයි අවුලවන්න හදන්නේ. අනේ ඇවිලෙන්න මන්නම් කියන්නේ ඇවිලෙන්න. අඩෝ මට බයක් හිතෙනවා බං මේකේ දියන අයියමත් ඉන්නවා බං. ඒ ගිම්ම. මොකද්ද බං ඒ කරපු ගොන් වැඩේ? මම ගොන් වැඩ නකක් කරන්නේ. බලහන් ගෝරක තිබ්බාර අර වතුර තියන්නේ. මේ වගේ නම් ගොනේ. ආරෝග්‍යන පල්තිනවා බලන්න. යාළුවනේ අපි හිතන්නේ මේක පත්තු වෙනකන් නෑ. අපි කොහෙන් හරි හොයාගන්න ඕනේ. ඉරටුට මේ පොල් කොළ ටිකක් එහෙම. නැත්තම් එහෙම මේ වැඩේ හරියන්නේ නෑ. යාළුවනේ අපි මේක පොඩ්ඩක් අවුලන්න අමාරුයි. ඔව් ඉතින් කොහොමද තුමනේ අවුලන්නේ. ඒ හින්දා ඇවිලෙන්නේ නෑ. ඔය මං ඇවිල්ලුවත් විතරයි ඇවිලෙන්නේ. ඒක මට 100,000. මට බඩ ඉන්න බෑ ඉම්මන් කරහන්. ඉන්න ඉම්මන් කරන්නේ වැඩි ඉම්මන් කරන්නේත් නෑ. කාටද කියන්නේ? ඉතින් මම පහලි දෙයකට. ඕක ගිනි පෙට්ටියනේ. මේක ගිනි පෙට්ටිය ඉතින් මම නෙමෙයි හද.
හරිද බං ඇවිල්ලා මල්ලි මේ මොල්ලි උනම් මන් නම් හිතන්නේ කියලා ඇවිල්ලා නෑ ඔක. ඒ කිම්මන් අපි මෙහෙම වැඩක් කරමුද? අපි පොඩ්ඩක් ඉස්සරහ ගිහලා බලමු පොල් කොළ එහෙම තියෙද කියලා පොඩ්ඩක්. පොල් කොළ නෑ මචං නෑ. යම් බලන්න ඉස්සරහ. නෑ බං. මම බලන්න එන බෝල් මගුලක් කරගන්න. උඩ මම මේක බාර දීලා මං යනවා. පොල් කොළ දෙක කරා. අඩෝ මට බය හිතෙනවා බා. අඩෝ මට බයයි කිම්මන් බත් වරෙන්. video එනවා කොහොම පොල් කොළ? මම ගියා මේ බේර ගෙඩියක් කඩා කරන්න මේ ළඟ ගහක් තියෙන ඉතින් බේර ගෙඩියක් කඩා. අඩෝ යාළුවනේ මේක උඹ අවපාරෙන්ම ගියේ ඈ උඹ අවපාරෙන්ම ගියේ නෑ කැලේට බැන්න මම පොඩ්ඩක්. අඩෝ මූ කැලේට මැල්ලා එතකොට පෙර ගහක් අවලා එකෙන් කඩන් ආවිලා පෙර ගියා යාළුවනේ මේ මම මේ කන්නේ තුඹ කන්නේ නේද බම්බු ගහපන්. පුච්චලකම් මේ අරුට අවුල ගන්න බෑ කිසි බැට්ටිය ඉවරයි උඹ දියංග මට ඔක දීලා බම්බු ගහ. මේ මූ අවිල්ලා ඉන්න ගෝතේ. මං කනවා මේ බලන්න මං කා කොටන අර ගෝතේ මේ ඔයා දන්නවද මේ මොනවද කියලා මේ මේවත් කනවා ඔය ඕවක් කනවා තමයි. ඔයා දෙන්න. කොහොමද මං කියන්නේ අනේ මේ මුන් දෙන්න රණ්ඩු වෙනවා මේ. නෑ මං මගේ ඔක තියහන්. බල්ල ඔක තියහන්. අයියා අල්ලහන් ඔක අර ජිම් බතල එක කන හැටි බලන්නකෝ. ලේන ඔබ මට මූ ලේන මේ කැලේ පැලමු යකෝ මේක බත්තු කරහන් කොහෙද? උඹ කැලේ බන්නේ කලේ ගෙඩ කරගෙන ඕක තියලා උඹ අවුලනවද නැද්ද? බාලා මන් දන්න අපේ සුබෝතේ අවලන්න පුළුවන් කියලා නෑ මේ විඩියෝට බලන්න අවලන්නේ මේ සුබෝතේ මේ අවලන්න මට බැලගෙන ඉදිරිය අවලන්න නෑ මම කොහමද ඔක් ගන්න අනේ අම්මේ සරප්පුව ගියහම හරි වැඩ අනේ බම් පෙර ගෙඩිය දියන් මං උදේ ඉඳන් කාලා නෑ යාළුවනේ බලන්න අරයට පෙර ගෙඩිය දෙන්න කිව්වට දෙන්නේ නෑ මම මිනිහෙන්නේ නේද යාළුවනේ බලන්නකො මුට කිව්වට මිනිහෙක් කියලා තේරෙන්නේ මම දන්නේ මම අමුනුස්සෙක් කියලා දන්න දෙපා විදිහම අපි මුට දෙමුකෝ අවුලවන්න කියලා. හරි යාළුවනේ මං අල්ලලා බලන්න ඒ ශක්තිය එන්න කෑල්ලක් ආවා පලයන් අල්ල. ඔන්න බලන්න යාළුවනේ ශක්තිය එන්න මෙයා ගහන ඕ මහ ගෝතේ. ඔකට අවුලවන්න බෑ. මේක ඇවිල්ලා පරේ මේක ඇවිල්ලා මේ බලමුකෝ මේක අවුලවයිද කියලා මම පයින් වතුරට එහෙම ජබාන් ගාලා. මූ අවුලනවා. ඔන්න බලන්න ගායිස් මේගොල්ලෝ අවුලන හැටි. මේ හරි වෙන කන්නේ ප්‍රෝ මොකද මම ඉස්සරහට ජන්මදින්නේ මේ අපි මූ අවුලනකම් අපි පල්ලෙහ පැත්තට ගිහින් එමුද? මං අවුලනවා බලන්න ඕගොල්ලෝ අනේ පාබයි යන්න මේකම අර තාත්තලා අපොඩ්ඩක් ගිහින් එන්න මේක අවුලවල බලන්න. අපි පල්ලෙට පැත්තට ගිහින් එමුද පොඩ්ඩක්? අඩෝ බං මල්ලි එනවා ගන්න එනවා. හරි බලමු අවුලයිද කියලා. මල්ලි පෙර කනවා. ඉබ මචං පෙර ගෑල්ලා. අනේ අර ලෝ ගලේ ලිබෙලා හරකෙක් තන. වැඩන්න අද මාළු හුත්තන් රෙමේ එන්නේ මේ අමුෙන් කණ්ඩ වෙන්නේ. අනේ ඵලයන් යාර කියලා දෙන්න මේ බලහන් කණේවා පෙන්වන්න එපා මේ YouTube එකේ මේ YouTube එකට පෙන්වන්න ඕනේ ඔය වගේ කැත්ත කැත ඒවා මේ මුඹ කණේ කැත්ත කර ගිහලා කාවා මේ ඉස්සු මේ පෙර ගෙඩියක් කනවා මට දෙලෑ කරගෙන අර යාළුවා දැන් යාළුවා යා ගිබා උඹ තනියෙන් ඉඳන් මාසෝන ඉන්නේ අපි යනවා ඇයි වෙන්නේ හරි යාළුවනේ අපිට පෙරියන ආකාරයට මොකෙද දෙනවා කියලා විදව දිව්වා මූ බයකුල්ලේ මූ පොල් කොළ ටිකක් තෙමුවා. අපිට පෙරෙනවා පොල් කොළ ටික ඔක්කොම ටික දෙමලා වගේ යාම් ටිකක් දෙච්චි අරන් එන්න. අයියෝ යාළුවනේ දැන් මොකද කරන්නේ අර පොල් කොළ ටිකක් තමාගෙන දිව්වා ඒ මොකෙද විදව එන්නේ මොකෙද එන්නේ ඒ පොල් කොළ ටික හොයාගන්න තැන නැද්ද තියෙනවා. අං අර උඩ පොල් හත්තක් ගහලා තිබ්බ යන් එන්න බලන්න. යන් යාළුවනේ එන ඒ මට බේර කෑල්ලක් දෙන්න ඉතින් මම පව් අන අපි අර පැත්තට යනවා පොඩ්ඩක් බලන්න මේක දියබාරි ආරම ඔක්කොම අර මට අම්මුණා මම මුටක් දියා මුටක් කොඩ මුටක් දියා. මට කලින් මම කාන්නේ තෝ දීපන් මට.
කොට්ටර හරියාලෝනේ. එතන. අර කර. babu මොකේ තියලා පුච්චන්නේ? කොට්ටර හරියාලෝ. අන්නරු යනවා. මං එනවා ඉන්න. ඉරු බහගෙන යනවද? ඒ පොල්ලක්වත් තියනවා කියලා කියන යාළුවනේ අපි ගිහිල්ලා බලමු. මුරලයා මම තනියම කනවා බේ. වතුර අහන්න බා. අම්මට ඉලි. මම තමයි ගොනේ. මේ බලන්න තෙද බොල් කොල අරන් යන. අනේ ඵලයන් යන්න මේක දැන් වෙන්න කොලේ. මේ දැන් යන්නලු කොහෙම යන්න යන. ඔන්න ඔය මට ඔන්න ඔය පෙර කැල්ල දීලා උඹ ඕනි දෙයක් කරගන්න. අරු මම කන්දිය. අම්මේ කරන් ගිහින් අම්මේ අවුලන බල් ගල පිටු කම්. අවුල් යම. ඔඩම පෙහෙප්පු යනවා. අර මොන මෝඩයද කියලා මට නම් තේරෙන්නේ නැහැ. තව අවුලෝන. වතුරගේ දාපු තෙත පොල් කොල ගෙනහලා අරුන් අවුරවන්නද. මොන මෝඩයද කියලා මට තේරෙන්නේ නැහැ. බුද්ධිය 100ට බින්දුවයි උන්ගෙන. මගේ 100ට 2යි. මේක වට කැලෑ මොකක් වුණාද කියලා දන්නේ නැහැ. මේ කැලෑ කවුරුත් යන්නෙත් නෑ වැඩි. හැබැයි ඉතින් පට්ට මේ 12 තියෙන පට්ට කූල් හැබැයි ඉතින්. මොකක් කරනවද මම අරන් දාගෙන අර. මම ගොන්න දෙන්න වැඩ තාම. අර. අනේ ඵලයන් යන්න ඵලයන්. මොකක්ද කියන්නේ? අයිතෝ වරි. කොට දෙන්නේ මේකෙන් දැනගන්න. අරු ගහන්න යනවා. මන්තට දෙනවා මේකෙන් දැනගන්න. ඒ සද්දේපා. මම සද්ද දානවා. ඔබ ඉතින් කරන්නේ මෙන්න මේ ගහන්නේ මෙහෙම. ඔබ ගහයි දෙන්න තොට ඉලපතින්. දැනගන්න. ඉලපතක් කොහෙන්ද? ඔය බල්ලෝ පෙර ගෙඩිය. පෙරේ බඩේ බා. එතන ඵලයන් යන්න වණ කරියා. ඔක උත්ත දාහම් බා. දැන් නම් යටට මේ දිරලත් ඇවි. අනේ මන්නම් හිතරාරිය මූ ජීවිතේට තව දැන් අවුලන්නේ නැහැ. අපි වෙන තැනක ගහමුද ගින්න මැද මෙතන ගහුවට ඔලුවට ගහමු උඹේ. අන්න වැඩේ. මං කියන ගොන් කඩා තෝ මේ මම මූවලිලා අල ගොනේ. අල ගොනේ. අල කාලානේ ගොන් මුලේ හදාගන්න. අපි ඉස්සෙල්ලාම රිකෝනයක් හදාගමු. රිකෝනේට පස්සේ රිකෝනේට වෙලා ඉන්නද? මං මුට කියන්නේ නැහැ. මුට කිව්වා මං කියනවා ඇත්තටම ගොන් හරක් දෙන්න. මම ඇත්තමයි ගොන්. 100ට බින්දුව. මගේ 100ට දෙක. අර මදුවල් හොයනවා ඊට පස්සේ. අන්න අර ගස් ටික කල්ලා දානවා. මේ කල්ලා ගඩි වන හානියට ලක් කරන විදිහ. හරි මේ පොල් කොල. අය ටික අවිලන්නේ නැහැ මට 100ට 1000. යාළුවනේ සෝචනීය විදිහට අපිට තාම ගිනිමැලේ ගහ ගන්න දුන්නේ නැහැ. උන් දෙන්න තව හොයනවා මේ. මොකද වීඩියෝ දැන් කරන්න හදන්නේ? දැන් ඉතින් රිකෝනයක් ගහලා ඒකට තියලා තමයි වීඩියෝ කරන්නේ. ඒ කිව්වේ රිකෝනේ නිකන් මෙන්න මෙහෙම ඔන්න තියලා ගැට ගහනවා. ගැට ගහලා ඉවරලා ඒකට පොල් ටික දානවා හරි. ඇවිල්ලාද? කතා කරනවා මං. යාළුවනේ අපේ ආර මේ තව යාළුවෙක්ගේ එකේට යාර කෝල් එකක් ආවා. මේ යාගේ ෆෝන් එකක් අරන් ආවා. යා මේ කතා කරා කියලා මේ කෝල් එකක් ආවා. ඒක මේ කතා කරනවා කියලා මු කියන්නේ මේ එන්න කියලා කියනවා මේ අපි කිව්වා මේ පොඩි වැඩක් කියලා මේ පොඩි වැඩක් කියලා කිව්වේ මේ නිමෙට්ටිය. ගිම්මා නර එන්න කියලා ඒකොල්ලෝ ගමනක් යනවා කියලා අපි කිව්වා මං කිව්වා මේ ලොකු වැඩක් කියලා මේ පොඩි මේ මං කිව්වා මිහින්තලයක් ගන්න කියලා. කොහොමද අපි මිහින්තලයක ගහන්න ඉන්නේ අපි ඒ වීඩියෝ ගේන්නම් කොහමද?
අපි මේ මිහින්තලයක් ගහන ගමන් ඉන්නේ. මුල්ලගේ ගාව ගහන්නේ. මේ අපි කිව්වා එතන ඉන්නේ කියලා මේ කියලා කෝල් එකක් දුන්නා. සුට්ටක් එහා මුල්ලගේ අල්ල වලට. අපි කිව්වා එතන ඉන්නේ කියලා කිව්වා. ඉතින් මේ මුතුන් දැන් ඉතින් ඉතින් නැත්තගේ මමුට යන්න උන්ට හොයාගන්නත් බැරි ආපු පාර. ඒ මෙහෙන් යන්න බෑනේ ඔන්න අර අලුනේ මෙන්න මෙහෙන් යන්න ඕනේ මේ අරට ගිහලා යන්න ඕනේ එහාට. එන දුරක් යන්න ඕනේ. අපි එන දුරක් ඇවිල්ලා ඉන්නේ. මේ ගෙවල් එහෙම හොයාගන්න ඕනේ. අලුනේ තාම නම් ඇවිලීමක් නැහැ මේ. ඇවිලෙන්නේ නැහනේ. මොකද්ද කරන්නේ? අරනේ මම පොඩි කෑමක් ගෙනා ඉතින් මේක අවුලව ගන්න බැරි වුණා කන්න කියලා අපි ක්‍රීම් ගා කරගෙන පොඩි බඩගින්නර කන්න. මොකද්ද කරන්නේ දැන් ඉතින් මාළු දෙන්න අම්මුවෙන් කනවා. මුන් දෙනාට මාළු දෙන්න අම්මුවෙන් කන්න කියලා මම ක්‍රීම් ගා ටික කනවා. එහෙම කරමු නේද? මේ ගිය පාර වගේ දමසේ මලවනකො. ගිය පාර මං ගිලිමලක් ගැව්වා මේක මට ඇවිලුණේ ඉඳ මූ කියනවා මේ මට මැවුලන් කියලා අවුල ලබන්න. අපි දුම් දානවා මං ගහපු වල මේ පාරේ අක්කේ දුමම කන්නේ. මේ වැලන්නකො අක්කරන විදිහට අද ගම් වතුර දාන්න ඊයේ ගම් වතුර දැම්ම මේ බලන්නකො ඒ බලාගෙන ඉන්න දන්නේ බලහන්කො වතුර උඩ ගහනවලු මාළු අල්ල ගත්තේ මෙතනින් හැබැයි අපේ එවිලෙනවා මේ ගින්නහන් අර තාත්තෙන් කොළ ටිකක් කඩ ගන්නකො මේකේ අපි ගෙනාවුවත් අඩෝ නම් කියන්නේ ගින්න පොඩ ඉන්න ඇවිලීගෙන එනවා. ඒ ගිම්මහන් ඉම්මන් කරපු කකට දෙන්න. ඉම්මන් කරනවා. මේ අපි කොලක් කරලා යනවා. පොඩ්ඩක් මේක ගන්න. යාළුවනේ තාම නම් අවුලව ගන්න බැරි වුණා. යාළුවනේ අරයෝ ගියා මේ තව කොච්චර වෙලාවයිද දන්නේ අරු අර අප්පාරෙන් ගියා මේ තනියම ගියා මේ මොනවාරි ලාම්පුතේ චුට්ටක්වත් අරන් යන්න කියලා කොහේ යන්න දුර යන්න ඕනිත් එක්ක. ඌ මේ ෆුට්බෝල් කියලා යාවෙ ඉන්න ඌ ඒකේ ආයි ෆුට්බෝල් කියලා ගිහිල්ලා ඌ අරන් ඒ ඉතින් හිටපන් ඉන්න වෙනවා අපිට. මොකෝ ගන්න කිම්මා? ගනින් මේ ගිනි පෙට්ටියක්. කාරණේ ඊයේ වැස්සා ඊයේ වැහලා ගම් වතුර දැම්ම ඒ ඉඳ දැන් ඉතින් මේ යන්න අරු ගියා ගෙදරට දැන් ලාම්පුතේ චුට්ටක්වත් අරන් ආවිල්ලා එන්න දුර යන්නත් ඕනේ කොච්චර වෙලාවයිද දන්නේ නැහැ එන්න. ඔයා අතන ඉන්න. හරි යාළුවනේ ගොඩ වෙලා ආගෙන පස්සේ මේ මූ ආවා මේ රාමුදේ බෝතලේ අරන් යන්න. උඹ ෆුට්බෝල් කියලා කොහෙද දන්නේ? ෆුට්බෝල් කියලා කොහෙද දන්නේ? අර අත්තකට දාලා මෙන්න දුර යාළුවා. මම මේ උඩහ පොල් ගෙඩියකුත් තිබුණා මම පිහින් ඇනගෙන ගියා. ලෙලික හොමේ. මේකත් දාලා අපි මොකද බල. අන්න මල්ලි මේක පොඩ්ඩක් අල්ලගන්න. ගලවනවා මල්ලි ඔය ටික අක්කම. මාළු දෙන්න අපේ මාළු දෙන්න කොහෙද දන්නේ නැහැ. මාළු දෙන්න කොහෙද දන්නේ නැහැ. මාළු දෙන්න පින්නලා ගියා. දෙලෙත් ගන්න. ෆුට්බෝල් ගලේ අර අකුලේ කවුරුවක් ගිනියයි දන්නේ නැහැ. යාළුවනේ අරු වර හෙන්න දුර ගිහිල්ලා ෆුට්බෝල් කියලා අර කොහෙද මන්ද මගුලක අතාරලා ඇවිල්ලා. ඔබ දැකලා තියෙද බං ඒ ගෑන්ඩේ? අපි මේ අදමයි මේ කෙලෙට ආවා. අපි කොහෙද කියලා දන්නේ නැහැ හරියට. අපි ෆෝන් එකකුත් අරන් ආවේ තාම ෆෝන් එකේ කර කෝල් එකක් දුන්න දැන් ගිම්මාල්ලා මේකෙන් මේ එළිය අපි කිව්වා මින්තරේ කේස් කිව්වද අවුල් වෙන්නේ ගලනවා පුතේ මේක බිමට එන්න නම් අපේ වාසනාව නවාසන හරි මේ ෆෝන් එකේ දානවා දාගෙන දැන් මේකත් ඇවිලුන්නේ නැත්නම් තමයි කෙලවෙන්නේ අපිට අම්මා ලාමුතේ ගඳේන අරගේ ගෙදර යන්න දෙන්නේ කයින්නේ ගෙදර යන්නක් කියලා කොච්චර දුර යන්නද බං බයික් බයික් ඉඳලාට මදියන්නේ මොනවා ගන්නද මම ෆුට්බෝල් ගලන්නේ නෝන දාලා පයින් යන්නේ
නේද? නේද බා? මල්ලි නේද බා? බලන්න පයින්. අපිට තියෙන පොල් එකක නෑ යන්න. හරි මම මෙහෙම කරන්න. මේක උඩින් තියලා තියහන් වතුරට එන්නත් අපිට අවුලව ගන්න වෙන්නේ නැහැ. අර මේක අපි මේ යාළුවෝ මේ මම මෙහෙම කරන්න. අන්තිමට මේ මම ෆුට් බයිසිකලේ යන්න. හරිද? යන්න එළියට ගිහිල්ලා මම කෝල් එකක් දෙන්න මේ කාට හරි එන්න කියලා. යකෝ අපිට එන්න පාර දෙන්නේ නැහැ. ඉතින් උඹලට තේරෙන්නේ නැති නිසා තමයි තව මොකක් හරි වාහනයක් කරන් එන්න. අපි ගෙදරට යන්න. බා කොහමද බං ගෙදරට යන්නේ? අමාරුයි මම ටීවී එකකට එන්න කියන්න. ළඟ ටීවී එකකට එන්න බෑනේ බං කරේද? ආ අපේ අයියා ටීවී එකකට එන්න කිව්වා. යන්න කියන්න. ආ ඔන්න ඉතින් අද අපි මේක ඇවිලෝ නැත්නම් හොඳයි යා. ගත්තා. දෙන්නවට ලාම්පු දෙක පුත්තිය. දෙන්නවට මේ ගිනි පෙට්ටිය. නං ගිනි පෙට්ටිය. ඔන්න මම මේක ඔන්න මෙන්න මේක ඔන්න මේ බං හැරෙනවා. මෙන්න මේ ලාම්පු කුක්කු මාළු දෙන්න ළඟ තියාගන්න ඉන්නත් දාපු ගම දාන්න ඕන ටකක් දාලා මාළු දෙන්න. මේ අම්මට කිරි මම මේ ගෙදරින් නිකන් ආවේ අම්මට කිරි මේ පොඩ අතර ගන්න ගෙදරින් මේ ලාම්පු දෙල්ලකම හලමුද මං කියන්නේ. ලාම්පු දෙල්ලකම හලලා ඕන නබල කෙන දෙයක් කරනවා. කො පොඩ මේක ගන්න පොඩ්ඩක් මල්ලි. ගන්න පොඩ්ඩක් ගිනි වැටිය දෙන්න පොඩ්ඩක්. ගිනි වැටිය හරියට හරි වෙලාවට අම්මෝ යාළුවනේ අතාරු ආරු තා පොඩ්ඩෙන් දෝලේ ගිනි වැටිය. කවුද බල්ලෝ අතෑරියේ? යකෝ මට දෙකක් ගන්න පුළුවන්ද බල්ලෝ? දෙකක් නෙමෙයි හරි නම් උඹට තුනක් කරන්න පුළුවන්. ඔඩෝ හරි මාළුවනේ යාළුවනේ ඇවිල්ලා නෑ. බෑ බං. ඈ කො මාළු දෙන්න. ඒ මං කල ගනි. යාළුවනේ බේරන්න ඔයා ගින්දර අම්මට සිරියට ගින්දර තියලා. දාන. ලල්ලලා. ඒ වැටේද බං? අඩෝ මේ නග්ගල කොට කසන් හරි. ඒ පෙරලෙන් දෙන්නේ. අඩේ පෙරලලා යාළුවනේ මේ බලන්න මේ. අඩෝ මට බයයි. අනේ බං මල කරමලේ සුද්ධ කරන්නේ අපි. හරි නෑමරු. මුන්දන්න ගොන්නු කියන එක ඇත්ත නේද බං? ආ බොරුද මං කියන්නේ? ඇයි තෝගොල්ලන් නෙමෙයිද? හරි බං කමන්නේ ඔහොම කමි. ඈ මේක එවලට අයි බං අර බජින මාළු කන්නේ ඒ වගේ කමෝද? ඔංගේ කරමල්ද මොකුත් නෑ. අපි එහෙම හිතමු. ලාම්පෙල් ගවුනා මොකද බං? යකෝ මේ දොලේ මාළුනේ ආයි ඔය මොකුත් ඕනේ නෑ බං. මුට කරමල් නැතුව අපේ දොලේ නේ. බදේද නැත්තම් මේක මේ අඟුරු කැටයක් එයිද කියලා නම් අපි දන්නේ නැහැ. අඩෝ නිමෙන්ද යන්නේ. හරිනේ. අපි ලාම්පු දෙලා උගේ බරට යාමු කියලා දාලා. ඒ ලාම්පු දෙලා දාන්න බෑ. කන්න බැරි වෙනවා. යාළුවනේ අමුෙන් තමයි කන්න එන්නේ මම දන්නවා ඒක 100 දාන්න. හරිනේ. මූ කරොක් කරනවාගේ ගොන් වැඩම්ම. කොහෙන්ද බං ගන්න ඕනේ? මාළු දෙන්න බැල්ලෙනවා. අපි කියන මාළු දෙනා නේ මුන්නා මත්තම මං කියන්නේ ගොන්. ෂි මම තුට්ටක් ගොන්නුනේ. ඒ තරම්ම ගොන්නේ. මේ බැල්ලෙනවා. අයියෝ බං ගැට්ටක් කඩේ ගන්නද? ඉරට්ටක් කඩන්න. අඩෝ ගොරෝනවා බං. අඩෝ කොරෝනා යාළුවනේ ආයි වැස්සක් එන්නද අපි කොච්චර දුරේ යන්න ඕනෙද? අනේ බං හරි පොල්ලෙල්ලකුත් ගන්න. දුවල යන්න තියෙන්නේ. යාළුවනේ මන්න හිතන හැටි මේ කවුලෝ ගන්න බැරි වෙන පාටක් තියෙන්නේ. දුවද අපිට මාළු ගන්න වෙන්නේ නැහැ. ලාම්පු දෙල් තමයි කන්න වෙන්නේ. ඒ හොඳයිද බං ඔහොම ලාම්පු දෙල් දාලා කන්න? දිනකුරක් ගහපන් මං කියන්නේ. මැරෙයිද දන්නේ නැහැ බං. ඕ බල් ලාම්පු දෙල් දාලා කන්න හොඳෙත් දන්නේ. ඔව් බං. බෝතලෙත් ඉවරයි. හරි ලාම්පු දෙල් බෝතේ ඉවරයි. ඒ මාළුව උඩට දාපන්. මාළු උඩ දාන්න. හරිනේ මාළු දෙන්නක් බිම. මේ වන්ද යාළුවනේ මුන් දෙන්න මොනවා කරනවා කියව මට තේරෙන්නේ නැහැ. එදා අපිට මාළු ගන්න වෙන්නේ නැහැ යාළුවනේ. ඔන්න ඒක නේ මං කියන්නේ ඔයාලට ගහපන් ගිනි කුරා මං මාළු දෙන්න උඩ දාන්න. ඒ මේ ලාම්පු දෙල් දාලා කන්න හොඳද බං? ආ ගිනි කුර ගහලා ඔකින් තියන්න. ඔකට විදියන්නේ.
ඉතින් අර නාගෙන උඩ කනවා අනේ මංග බැරේ දන්නේ නැහැ මේව නම් කාලා. මට සිරි. අම්මට සිරි වෙන්න ඇවිලෙනවා. හැබැයි ඔය යල්ුණාට වැඩක් නැහැ. කන්න පුළුවන් ඒද කියලා දන්නේ. පොල්ලෙල ගෙන් එරි. අර පොල්ලෙල්ල ගන්න මේ මුන්ට කියන එක වැඩක් නැහැ මේ බලන්න. කිසිම කුයික් කියන්නේ නැහැ. පොල්ලෙල්ලක් ගන්න කොච්චර ගන්න පොල්ලෙල්ලක් ගන්න. අනේ අප්පා අරුණ මං ගහන්න ඕනි. මම කියන හැබැයි ඔක්කොම ඇත්තටි. මේ අපි මේ කව කරේ ඉතින් ඒකට ඔය කියනවා කියන්නේ. අඩුවා. එම්බ කියලා බා. නෑ බං මුත කිව්වේ මම හොරේ. මං තලේ ගහනවා කියලා නැත්තම් ආවේ. ඈ? මිහින් තලේ ගහනවා කියලා නේ. අපි මේ යාළුවනේ අපි මිහින් තලයක් ගහම මොකද මං කිව්වා. එන්නේ එක මං තමයි නෝද. හැබැයි මේ මුල්ල තේකේ. ඔබා හෙන්න දුර යන්න ඕනේ නේද? මං ඒක අපේ දෙකනේ. හැබැයි මේ මුල්ල ගේට් එක පල්ලෙහා ගිහින්. ගෙට පල්ලෑ කියන ගොඩක් පහළ බහින්න ඕනේ. ලින්ඩක් තියෙන අම්මට. අපි ඒ ලින්දන පයින්නවා යාළුවනේ. අම්මෝ යාළුවනේ පේනවනේ ගින්දරක් ගහනවා. අම්මා. යාළුවේ තුපත්තකින් දැවට. අම්මා. ඉන්නේ ගොඩක් ගැහුවොත් අම්මෝ. මම මගේ අදහසක් ඕක මගේ ගොම්මුලේ ඉන්න ඕකත් වැරදි දන්නේ නැහැ. ආවනේ කොරෝනා අපිට යන්නත් බැරියක් දන්නේ එන දුර යන්නත් ඕනි මොකක් කරන්න කියලා මට හිතා ගන්නත් බෑ. දැන් මේක අමුවෙන් තමයි කන්න වෙන්නේ. ඒ අමුවෙන් කවනවද බා? ඒ අමුවෙන් නම් කන්න බෑ මචං මේ පූ ගොඩන්නේ. අමුවෙන් කන්න පුළුවන් කාටද මාළු? බඩ මුට්ට කවනවා හැබැයි. ඒ මුට්ටක් කවනවා මම. මම නම් කටුන්නේ උන්ට ආවි. හරි. එනවනේ. පාබා වතුර ගහන්න ආයෙ ඇවිල්ලා නැතිව බා. ආයෙ ගිනි කුරක් දාන්න. ආවලෙන් පේනවනේ ආයෙ ගින්දර නැති වුණා. උඹලා ගහපන් දැන් මං කීයක් ගහුවද ගිනි කුණු. ගිනි පෙට්ටි ඉවරයි දැන් නෑ බං ගිනි කුණු. ආයෙ ආවලනේ ආයෙ ඇවිල්ලා ආයෙ. ඒ ඇවිල්ලා නෑ යනවනේ බා. කොරහයි දැන් නෑ බං. කමන්නේ. කොහොම හරි අද දවසම ඉන්නවා යාළුවනේ අපි. දවසම නම් කොහෙද බං දවසම ඉන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? අද මේ ගොරෝ හින්දා අපි ගෙදර. හවස් 2යි. පැය 2යි ඉන්නේ අද. පැය 2යි ඉන්නේ යාළුවනේ පැය 3ක් විතර ඉන්නවා නේද? පැය 2යි ඉන්නකම් මෙතන පට්ට අමාරුයි. මේ මෙතන අපි කැලෑ තැනක් ලස්සන තැනක් අපි මෙතන හොයාගත්තේ අපිට පොඩක් දුරයි. ගිය පාරියක් එහෙම ආවොත්. කොහොමද ඔන්න මම පයින්නවා මෙතනින් පල්ලට. බෑ ඒක වාසේ වතුර මේ වුණා. යාළුවෝ මේ පේනවා පට්ට ලස්සන වතුර. Oh no why ඇවිල්ලා නමි. ඈ මං හිතන්නේ ඕක නම් අඟුරු වෙලා ඇති. ඒක හරිද බංද? ඒක කරලා ඉවරිල්ලන්නේ නැහැ. හරිද බංද? ඒ කාබා හරිද? ඈ හරිද කියලා. හරිව කාවා. කොල්ල දාන්න ඕන කොල්ල. ඒ ඇති නේද බා. මට නම් පොට්ට බාරගෙන. අර යාළුවනේ නම් අපි ඉනි වැඩත් ඇවිල්ලා. අපි නුවර එළියේ ඉඳන් ආපු කට්ටියනේ. නුවර එළියේ ඉඳන් පිස්සුද බං උඩට. පානි පත්ති කියන්නේ මු ඉුවක් කියන්නේ පජේ මේ. බලන්න. අපි නුවර එළියේ ඉඳන් ලස්සන කියන්නේ නේද? ඇත්තද? මේ අපි නාවාවෙල්ල. යාළුවනේ මේ මුඩි ගන්නට. මේක ඇහෙන්න. නෑ රණ්ඩු යාළුවනේ ආයේ. අම්මා. මුන්දනා ඇත්තම පිස්සු මුන්දනා. අංගොඩින් ගන්න මම එක්කන් මම ඕදේ මේ බා ගෝඩයින් බර්න එක යාළුවනේ අපි අපි නේද නේද පරකොල්ටියක් කඩාගෙන අප්පට සිරි ගහක් කඩාගෙන උඹනේ කැඩුවේ අරනේ දැන් නෑ යාගේ අපි දැන් මේ අපේ චල්ලයියා මේ අතින් අරන් කන්න හදන්නේ මං අතින් අර කන්නේ ඈ මොක්කුද වන්දා ඉන්නවා කියනවාද මම නම් දැන් උඩට ගොඩ වෙනවා උඩට ගොඩලා කොහෙ යන්නද බං ඔතනින් මෙතන අපි ගෙදෙට්ට යනවා 2 කිලෝමීටර් ගානක් යන්න තෝනක් කනවා මොකද කරන්නේ කියලා යාළුවනේ මම මොකද්ද කියනවා මට තේරෙන්නේ නැහැ මේ අපි කොහෙට යන්නේ ගියහම මේ ටික එලාගෙන කන්න මෙන්න මෙතන විතර හම් පිස්සුද බං වතුර දානවා හිටගෙන කමු යාළුවනේ මොනවද කරන්නේ යාළුවේ අපි මෙතන පොඩ්ඩක් සුද්ධ කරලා එතන ඉඳගමුද? සුද්ධ කරන්න ඕනේ නැහැ යාළුවනේ මම පොඩි බඩගින්න අර ක්‍රීම් කැකරගෙන ආවා ක්‍රීම් කැකර මේ නඩල්ලාගේ ගීම් කැකරන. ක්‍රීම් කැකර අපේ දැන් අම්මගේ උස්සන් ආවා අම්මට අපි පොඩ්ඩක් අපි උඩහට ආ සුද්ධ කරන්න ඕනේ අපි පොඩ්ඩක් උඩහට යන්න. යාළුවනේ මුරා ඇත්තමයි පිස්සු යාළුවනේ මේ පොඩ්ඩක් අල්ලගන්නවා මං කෝට්ටක් මේ කඩාගෙන ඉන්න පොඩ්ඩක්.
පරකොල් ටික වැටෙන්නේ. අයි බං කොට මාළු ටික ගන්න බෑ. යාළුවනේ ගොරකන පාටට දැන් යන්න දෙන්න තියා. ඔක යනවා වැස්සත් එහෙම. දැන් අපේ ගොඩක් දුරේ යන්න එපයි අපි දැන් කොහොමද යන්නේ? මේ උඹලා දෙන බයිසිකලේ ඵලයන් ගිහිල්ලා මේ කවුරු අපේ අයියර කියපන් එවන්න කියලා මම වාහන. අයියර ගියාම බයිසිකලේ එවන්න කියලා. එනම් මාත් එක්ක යන්න. අනේ බං. අනේ ඔය දාන්න. යාළුවනේ පරකොල කඩාගත්ත අපි ගන්න. අර කෝටා කෝන් නෑ බං මං ගන්නම් එනාක විදව්. මං අතින් ගන්නම්. යාළුවනේ මරන්න දැන් කණකයි විසිල්ලන්නේ. ඒ ගානේ මෙයා බඩ ජාරියට එකයි නාන්න මොකද මේ මං කියන්නේ නෑ ඉතින්. මේ පරකොලයක් ගන්න. මෙන්න මේ කොලේ ඒ පරකොලයක් ගන්න පරකොල තල්ලාට දෙන්න. නෑ ඔයාලා තියාගන්න. ඊට ටික ගිම්මන් තියාගන්න. ඌ දැම්ම බීමට කොලයක්. ඌ ඇවිල්ලා මේ වඩතරේ. ඌ ඇවිල්ලා වඩතරේ. මේ මේකට අල්ලහන්න. මේ බං. අනේ බෑනේ වටේපා. උඹ තියාගන්න. අනේ බං ඔක් ගිම්මන් කරලා ගනි කොමුට නම්. තමා කණ්ඩ වෙන්න. අනේ මාළුවා හොදන්න එපා. මේ උඹලා කන්නේ. ඔන්න ඔක බිමලා තාලා මං ගන්න. උකුල වෙන්න වං හරියසයි. හරි ගම කනවා. පොළ වෙන්න අගින්නේ මේක දුමරයයි. නුඹ ලෝකෙට කවුරුහත් නුඹ මතක දුමානේ. යාළුවනේ මේ අපි යකඩ බයද බං සෝනා ඔය කොකාට වාරයන් පිත්තේට දෙවාරයයි. ගල් කටස් පඩස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දුව අමෙලි ගින පාරස් දාලා මගේ පුතාලගේ යටි හයේ හතර කල්ලි. යාළුවනේ දැන් අපේ කොටස් වෙලද පොලේ අටස් ගාන කොට එන්නේ නැසිල්නි. ඔය පැලමයි ගතත් තියෙන කොට යටත් එයිද මල්ලි. හරි යාළුවනේ යන් කම් ගන්න බෑ ගන්න පිළිටික කරන්න ඕන. පිළිටික මොකද්ද කියනවා මට නම් තේරෙන්නේ නැහැ. කණ්ඩ හදමුණ මොකක් හරි දෙයක් කියනවනේ. ගන්න. ඇලේ මුයෝ යාළුවනේ තව. මේ අමුයි තමයි. අමුයින්ද ගන්න ඔබ. මේ ගන්නකෝ. කොලෙත් එක්ක ආදර. අඩෝ අම්මුයිද බා ඔව් බං. කමන්න. හොදනේ. හා හොදනේ. ඉතින් හොදගන්න. මේකත් හොදපන්. ඕකේ දුව. පිළිටික ගන්න ඕනේ යාළුවනේ. අඩෝ මට කණ්ඩ ඕනිද? මම මට නම් තේරෙන්නේ කණ්ඩ නැතිනම්. අපි වැද්ද වෙන්න යන්නේ. මට ඒක 100,000. ඒ මම කොල්ල වීසි කරමු. ඒ කොබන් ඩ්‍රින්ක් එකකට යාමෙති. මේ යාළුවනේ. අඩෝ දැම්බිලා බං. අර පැම්බිලා කියලා අරු කියන අඩෝ හාපෝන් කරයි බං. කන්නද අඳේ කරේ ඇවිල්ලා. පටසි බං. අමුයි කියලා කියහන්කෝ. අනේ බා කොරියම් බා හා යාළුවනේ කොරියම් බං මට. අවුලක් නෑ බා. අවුලක් නෑ යාළුවනේ. රා ලාමු දෙරහ ඇත්තද? නෑ මම බොතක් කි. අඩෝ ඉම්මන් කරාම් බා. අපි කොට්ටේද යන්න ඕනිද? ඉතින් මම පොඩ්ඩක් ඉඳහන් මේක. යාළුවනේ මරනම් තියාගන්න ඕන. කොට වඩ යාළුවන්ට වෙන්නන්න. ඇත්තටම පිටිද බං? දියම් බං. හරි එකක් කරන්න. හරි ගිම්මහන්ගේ මොහොතල කම හින්දාගේ. මේක පපර පප්ප. හරි ඇති බං ඔහම කමු බං මන්නම් බෑ. මේ අල්ලහන් ඕක. කොලයක් ගනින් කොලයක්. හොඳ කොලයක්. අනේ මන්ද බං මට නම් තේරෙන්නේ නෑ මොකක් කරන්න හදනවයි කියලා. අර බිම දාන්න. ඉඳගන්න කොල්ල ටික තියාගන්න. තියාගන්න. යාළුවනේ. හො. යාළුවනේ මේ බලන්නකෝ. මොන බලන්න. මේ පෙන්නන්න හොදන හැටි අයියෝ. අනේ මොකටද බං උක හොදහංග බඩ බඩගිනි මේ බලහංග මු පෙන්න හොදන එකක් පෙන්න. අඩෝ මුක පිස්සු බං. මේ පිලි ටික හක් කරන්න එපාලු මු. මු ඇහිල්ලා අල්ලි වන්න කරේ. 102යි. 102. අනේ බං ඉම්මන් කරාම බඩ බඩගිනි. අරුන්ට දියම් පොඩ්ඩක් කන්න අයියෝ යාළුවන්ට කන්න දියම්. නාන කයි ලංකයින් නෑ. තුක්න දෙකින්. මවුදුල්ල බොක්ක කෑල්ල. යාන් මොන මාළු ජරාවද දෙන්නේ? තුන දෙකින් ඉතලා. මෝ පවුනේ අපේ චලන වල්ලි. යා බං මට අපෝ. යාළුවනේ පිලි පොඩ්ඩක් කනවද? අඟුලක් ගන්න දුන්නකො ඉද කරනවද?
මට ඇත්තා පිස්සු. මං කිව්වනේ 100ට බින්දුවයි කියලා මගේ මොලේ. ඉතාලි සුද්දෝ. මේ මුගේ මේ පොඩි කාලේ සැත්මක් කරලා මේ මොලවල් තිබ්බේ නෑ මුන් දෙන්නගේ. අයි ඊට පස්සේ මේ ගවයෙක්ගේ මොලවල් දෙයක් කරා මුන්ට දැම්මේ. ඔය මූ බෙට්ට. ඒ මූ බෙට්ටක් දාන්න ගිහින් ඔන්න මෙන්න අනේ බං ඔන්න ඕක මේ බලහන් බෙට්ට. ඊයව. මොනවද බං කියන්නේ? සුද්න දෙකින් බං. ඇයි? ඔය කන්න බෑ කටු. මෙන්න මෙහෙම යාළුවනේ මාළුවා සුද්ධ කරගන්න ඕනේ මේ. හරි දැන් කමු බං. පිස්සුවක් බං තියන්නේ. හරි. බඩු මාළුවට. කොබ අනිමාලුවා. හරි යාළුවනේ දැන් අනේ කමු බං යාළුවනේ අපි මේ කොළ ටික එලා ගන්න ඕනේ තැනකින්. අනේ බං තැනකින් අනේ බං උඩ කනකයි නිවසිල්ලක් නෑ බං. ඒකනේ බං. අපි මෙන්න මෙතන ඉඳලා ගමුද? වැඩක් නෑ. අනේ ඉම්මන් කරා මොකක් හරි. කොමල්ලි පොඩ්ඩක් අහක්. අනේ මෙහෙම කමු. මෙහෙම කණ්ඩා දන යාළුවනේ. මේ මල්ලි. දැන් මේ මල්ලි. මේක නාව දුඹ මේ පොඩ්ඩක් ඉඳහන්. අයියෝ මේ මුව හිල්ල එන බූරුවේ. අනේ යති. මට බඩගිනි. අම්මෝ මල්ලවන්නේ. අනේ මම මොකද්ද කරන්න කියන්නකො මට බඩගිනි නම් මම බඩගිනි. මට කියන එක තේරෙන්නේ නැහැ. ඕක කරලා. ඔව්. ගන්න පොඩ්ඩක්. රින්ග් කරගන්න. යාළුවනේ මට හම්බුණ පාර කොලේ මේ. මේ යාළුවනේ අපි ඊගා දවසේ ගේනවා මාළු 4 දෙනෙක් විතර අල්ලලා. ඇත්තද? පුළුවන් දෙයක් කරහන්කෝ. අනේ බං මේ දෙකත් අල්ලගත්තේ බොහොම අමාරුවේ. අනේ ඔව් මම අල්ලුවෙන් දැල්ලුවා. මම මම කියන්නේ නැහැ ඉතින්. සුපිරි බඩගින්නට. සුපිරි බඩගින්නට මං කියන්නේ නැහැ ඉතින්. උන්ති බඩගින්නට දීපන් ඕක. මේක පොඩි බඩගින්නට කණ්ඩා දන්න මට බෑ. දාහන් බිමට. නැදකින් මූණ වෙල්ල එන බූරුවේ. අනේ මං කරන්න මට බඩගිනි. උන්ට නම් ඇත්තමයි බඩගිනි කියලා දෙයක් ගෑවිලා නැහැ. අර මට 100,000 මුවේ ගණන් ගෑවිලා නැහැ බඩගිනි කියලා නාමේ. අනේ බා පරකොල ඕනේ නෑ බා. මම හැවිලා චෙෆ්. මූ චෙෆ් මං කියන්නේ නැහැ. ගෙදර හදලා තිබ්බා මේ මොනවද මේ තේ එකක් හදලා තිබ්බා. තේකට මේ සීනියට ලුණු දාලා. ඔව් මම ඒ වගේ වැඩ තමයි කරන්නේ. අඩෝ මයිසල් වල හන්දර ෂෝක් එක කියනවා. දානවනේ. ඔබ මල්ල ගන්න. අනේ බං උඹලා තනියෙන් කනවා. මම තනියෙන් බුදින්න හදන්නේ. ඊයන් දැම්ම කන්න බාබා පොඩ්ඩක් දහන්. අපි ආවේ. අම්මා. මාළු. මම යාවෙන් බටර. යාළුවා මෙතන ඉඳගමු අපි. මල්ලි ඔතන ඉඳගන්න. මෙන්න මෙතන ඉඳගනි උඹ. යාළුවනේ මේ අපි පරිසරය අපවිත්‍ර කරන මේ ඔන්න පොලිතීන් එක දැම්මම පෙන්නනවා. මේ පරිසරය පොලිතීන් එක දැම්මම ඇලර්ට්. කොහොම? මාසනවා. අපරාල. අපි ඉස්සෙල්ලා බිස්කට් එකක් කාලා මාළු කමුනේ. අපරාල. තුනක් තියනවා හරියටම. යාළුවනේ තුනක් තියනවා. තුනක් තිබ්බල මම කොහොමද ආන? ආහන් ඔබ දැන් ගහන්නක් ගාලා. ආඹ ගනි මේක. යම්ම. හබුන් කරන්න හොඳ නෑ. යාළුවනේ අපි බිස්කට් කාලා දාමු. පවුනේ මාළු. අපි මාළුන්ගෙන් දෙයක් ගත්තා නම් උන්ටත් දෙයක් දෙන්න ඕනේ. යාළුවා දැන් මාළු නෑ. අපි දෙන්නෙක් ගත්තා නුඹේ. දැන් අරුන්ට ගිහිල්ලා. මම මාළු කනවා බා. ඊයේ වැස්සා මචං. ඉතින් කිතු. පොඩ්ඩක් ඉතහ ගයෝ මුට්ට. මුට හෙල කරපුව. මුට ඇවිල්ලා මුට මේ මුට යකෙක් කන්න බඩකින් ඉඳිනවා. ඇයිද යකෙක් විදිහට මාළු කාලේ ඉවරයි. ගායිස් මෙයාට පොඩි කාලේ ඉඳන් බඩකින්න තමයි එන්නේ. ලාම්පු තෙල් තියද කොහේ හරි? යාළුවනේ උඹලා දැන් ලාම්පු තෙල් තියද? දැන් බැනුම් තමා බං මට ගෙදර ගිහින්. හරි. ලාම්පු දෙල් නැහැ. මුංගල ගෙදර ලාම්පු ගන්න. උන්ට බැනුම් තමයි. වටරා යන. මොනවාද? උන්නද? කන්ට්‍රෝල් කැන්සල් කරලා පොඩුනා. මම නම් කන්න බෑ වල. ආව නෑ වටරා.
මුට කණ්ඩේ නාදන ගෙදර ගිහිල්ලා හොඳ යෑම ඉවම් දෙන්නේ නැහැ අඩු අපේ ෆුට්බල් එකේ කුට්ටි කරා දැන් වෙනකන් ගෙනිල්ලා ඇති බා ෆුට්බල් එකේට අයිය ගහලා දන්නේ විතරක් බා හයි ලෝක අතු විතරයි යාළුවනේ මේ ඇලේ යාළුවනේ නේ ඔන්න මන් දාලා දුන්නා වර්ජරිය අම්මා උඹලා කාහල්ලා මේවා මුට දියන් බා ඈ බෝ මේ ඊයා එපා එපා වප්පා මම හයි යාළුවනේ ඉදි කළා දාන්න බා අංකා හරි යාළුවනේ නම් ගිනිමැලකුත් ගැව්වා මාළුවෙකුත් ඇල්ලුවා මගේ බොලේ හිට තමයි ගිනිමැල ගැම්මට මගේ බොලේ ඉන්න ගැව්වා මුන් දෙන්න ඇති ඉතින් සපෝට් එකක් දුන්නා ඉතින් ඒකද අනේ පළයෙන් යන්න මම උඹලා දෙන්නනේ මං ගැව්වේ ආවෝ එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න